ඇයි? අපි මේ පාරත් ගමේ අවුරුදු උත්සවයට යනවා නේද? නැතුව යන්න එපාය. සල්ලි එකතු කරන්න ආපුලා මම රුපියල් 2000ක්ම දුන්නා. ඒක කොහොම හරි හොයාගන්න එපා. ඒක කොහොමද තාත්තේ? වෙන කොහොමද ඉතින්? ඔය අවුරුදු උත්සවයට ගියාම අවුරුදු ක්‍රීඩා තියෙන්නේ ඕන තරම්. ඒවා දින්නාම තෑගි හම්බෙනවනේ. එහෙනම් ඉතින් තාත්තට ඔක්කොම තරඟවලට යන්න වෙයි. මොකෙන් දිනන්න හම්බෙයිද දන්නේ නැහනේ. ඔව් ඉතින්. මේකට ඉදිරියපත් වෙන්න ඕනේ. මට ඉතින් අවුරුදු ක්‍රීඩා ඕන එකක් පුළුවන් නේ. එහෙනම් තාත්තා මේ පාර පැණි බබරටත් යන්න. මේ පාර පැණි බබරෙත් තියෙනවා. පැණි බබරේ? ඒ මොකද්ද ළමයෝ ඒ? තාත්තා අර පොල්ල වටේ කැරකිලා දුවන්නේ. පොල්ල වටේ කැරකිලා දුවනවා? මං එහෙම එකක් කරලා නෑනේ ළමයෝ මෙච්චර කාලෙකට. අයියෝ ඔක මහ ලොකු දෙයක් නෙමෙයි. මං තාත්තට කියලා දෙන්න. පොඩ්ඩක් ඉන්න. මේ පොල්ල අරගෙන වට 10ක් කැරකිලා අන්න අර ගාවට දුවන්න. අයියෝ ඕකද මේ පැණි බබර කියන්නේ? ලේසි වැඩක් කරන්න තියෙන්නේ. එහෙනම් කරන්නකො බලන්න. මෙහෙම තියලා කරගෙන. 1 2 3 4 5 6 7 8 9 10යි. ලේසි කිව්ව නේද? කොහොමද පුතේ ගහ? ඔය යන්නේ රාබී පුතාල ගොයා වගේ. තාත්තා වපුණා නේද? මගේ කොන්ද පුතේ අම්මේ. ගොඩක් තුවාල වුණාද තාත්තේ? මට කැරකිල්ල වගේ පුතේ. අම්මේ මගේ කොන්ද. ගෙන් අම්මා එක්කවරේ බරණ එකට ඉන්න බෑ. හා